පොලිස්පතිවරයෙක් මේ වගේ දේවල් අහගන්නවා කියලා කියන්නේ විලි ලැජ්ජයි. කොහොමද තියෙන්න ඇද්ද ඒ කාලේ නේද මේ පුජ්‍යලයා පොලිස්පති ධූරේ ඉන්නකොට කොහොමද ගේම ගහන්න ඇද්ද අර යුක්තියේ මෙහෙම ඒවට කියන්න තියෙන අම්මගේ රෙද්ද මෙහෙුම් කියලා. ශ්‍රේෂ්ඨ පොලිස්පති වරුණ ජයසුන්දර. එයාට ලොකු සීනියක් තියෙනවා දැන් පොලිස්පති වෙන්න. හොඳට හිටි. මේ යකා මෙහෙම ඇවිල්ලා කොහොමද ටිරාන්ගේ අනිත් ගෝලයාත් පොලිස්පති වුණොත් එහෙම. එව්වා සුම්මා. දැන් මේ යකා ගිහිල්ලා මේ වෙඩි තියනවනේ අර තනමල්විල ඉන්දික ලොකු ඉන්දික කියලා කියන පුජ්‍යලයාට මේ වෙඩි තියන්නේ අපි කවුරුත් දන්න විදිහට මේ අර බලපිටියේ ඉන්දික කියලා නම පටබැඳුනේ. අන්නේ බලපිටියේ ඉන්දික ඝාතනය සම්බන්ධව ඒ නඩුව අපි කොහොන යකඩ ගෑණියෙක් ඉන්නවා කියලා මේ ඉන්දිකගේ බිරිඳ. අන්නේ බිරිඳ මේ නඩුව නීතිපතිවරයා විසින් දැන් මම පාරින්ද ගැන හොඳ කිව්වා. ඒ වගේම මේ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් සෙට් එකක් ඉන්නවා මේ වගේ කසල ගොඩවල්. එතකොට මේ නීතිපතිවරයා විසින් මේ කියන STF වරුණ ජයසුන්දරලා ප්‍රමුඛ මේ කල්ලිය මේ කිලිං සෝස් එක ප්‍රා වගේ සෙට් එක මේ සෙට් එක ඔන්න මේ අද සියල්ලම විසිරුවා හැරලා තියෙනවා. බොහොම ස්තුතියි. එතකොට මේ සෙට් එක ගිහිල්ලා මේ ආයුධ පෙන්නන කතාවත් එක්ක ගිහිල්ලා වෙඩි තියලා දනගස්සලනේ වෙඩි තියන්නේ මේ ඉන්දිකට. එතකොට මේ ඉන්දිකට වෙඩි තියන්නේ ඔය සම්පත් අපි කිව්වනේ සහකාර පොලිස් අධිකාරී සම්පත් ඔය මේ කජ්ජාගේ කේස් එකට එහෙම මරපු ඩයල් එක. එතකොට මේ පුජ්‍යලයා එයාටත් ඔන්න අද හෙටම එනවා එයාගේ ට්‍රාන්ස්ෆර් එක. අපි යමක් ගහන්නේ ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක. ඒවා හරියට නිරීක්ෂණය කරොත් මුන්ට යන්න වෙනවා. ඒ ඉතා ඉක්මනින් දෙන්නම්. ඔය මනුස්සයවත් STF එක මෙලවනවා අපි. ආයි මේ STF එකවත් තියාගන්න නැහැ. ඔය වගේ කාලකන්ණි. එතකොට මේ කියන මේ කාලකන්ණි STF කාර්යෝ ඒ කියන්නේ මම කියලා කියන මේ දැන් ඉන්න අය නෙමෙයි. මේක ඉස්සෙල්ලා වරුණ ජයසුන්දරගේ අභිප්‍රායන් හිටපු අර කිලින් සෝස් එක. මෙන්න මේ සෙට් එක දැන් බලපිටියේ ඉන්දිකෝ මැරුවනේ. දැන් මේක සම්බන්ධව මැරුවට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා මේ අධිකරණයෙන් කියනවා මේක මිනිමැරීමක් මේ වෙඩි තියලා මේ ආයුධ පෙන්වන්න ගිහිල්ලා කතාවක් නෙමෙයි හිතාමතා වෙඩි දීම දනගස්සලා වෙඩි දෙවීම සම්බන්ධව එහෙම කියනවා. මොකද මේ නඩුව අරගෙන යන්නේ ජනාධිපති නීතිඥ අරුණ මැද්දේකොට මහත්තයා. එතකොට දැන් මේක නීතිපති විසින් ඇවිල්ලා මේ නඩුව අයින් කරලා දානවා. ඒ වගේ නඩු කීපයක්ම මේ නීතිපතියා අයින් කරලා දැම්මනේ. අර අනුරාධපුරේ නඩුව, ඊළඟට මහර බන්ධනාගාර නඩුව, රතුපස්වල නඩුව, මේ වගේ නඩු ගොඩක් අයින් කරලා දැම්මා. හැබැයි අර යකඩ ගැහණිය මේක නැවත ගේම ඉල්ල කොහොම හරි මේ නඩුව ඔන්න මේ මාසේ 25 වෙනිදාට ඒ අයින් කරපු නඩුව ඇපීල් කරලා නැවත ලබාගෙන තියෙනවා. දැන් මේ වරුණ ජයසුන්දරට මේක ලොකු ප්‍රශ්නයක්. මොකද හේතුව එයාගේ අර තියෙනවනේ දේශබන්දු වගේ පොලිස්පති වීමේ ආසාව ටිරාන් අලස්ව සංසිඳවන්න. එයාගේ ගෝලියෝ දෙන්න පුතාලා දෙන්න. දැන් දැක්කනේ ටිරාන් අලස්ගේ පළවෙනි ගෝලයා මේ ගහපු ගේම. දැන් කොහොමද වරුණ ජයසුන්දරත් දාපුවා මේකට මාරු ආතල්ලකට තියේ. හැබැයි මේ යකාට මේකට එන්න නම් මේ යකාට ඕනේ මේ ක්ලීන් සූට් ඉන්න. දැන් මේ අපි දන්නවා මේ IP කොළඹගේ කියන පුජ්‍යලයා තමයි වෙඩි තිබ්බාය කියලා මේ කතාවේ තියෙන්නේ. හැබැයි වරුණ ජයසුන්දර ඒ වෙඩි තියෙන වෙලාවේ එතන ඉන්නවා. එතකොට අපිට දැන් සාධාරණ සැකයක් තියෙනවා වරුණ ජයසුන්දරද කියලා වෙඩි තිබ්බේ.